හායි යාළුවනේ මම පොරොන්දු වුණා වගේම මස් කරි එක හදන හැටි තමයි අද වීඩියෝ එකෙන් මම අරන් එන්නේ. රස මස් කරි එක හදන්න මම මෙන්න මේ දේවල් තමයි එකතු කරගත්තේ. අපිට කඩෙන් කියන මස් කරි එකට වඩා ඉතාමත් පිරිසිදුව ගෙදරදීම මේ මස් කරි එක හදාගන්න පුළුවන්. අපිට මේ මස් කරි එක භාවිතා කරලා ගෙදරදී මස් වර්ගයක් හදාගන්න පුළුවන්. ඒ වගේම පොලොස්, කරවිල, ඇඹරැල්ල වගේ වලටත් මේ මස් කරි එක භාවිතා කරන්න පුළුවන්. අපි දැන් බලමු මේ මස් කරි එක හදාගන්නේ කොහොමද කියලා. මේ විදිහට මම වාජනයේ ලිපේ තියාගෙන ඒක රත් වුණාට පස්සේ මුලින්ම සූදුරු ටික එකතු කරගෙන ඊළඟට මාදුරු ටික එකතු කරගත්තා. සූදුරු ටිකයි මාදුරු ටිකයි දැන් සෝදගනිපු නිසා ටික වේලාවක් වේලගත්ත මේ විදිහට කලවම් කර ඊට පස්සේ අනිත් දේවල් මේ විදිහට එකතු කරගත්තා. මේ විදිහට මම කලවම් කර බැදගත්තා. ඔයාලට අවශ්‍යයි නම් මෙන්සල් එහෙම වෙනම බැද ගන්නත් පුළුවන්. මම කලින් වේලලා ගනිපු ඒව නිසා මේ ඔක්කොම එකට දැම්මහම හොඳට බැදුනා. ගොඩක් කළු පාට වෙනකන් 3-5 ටික බැද ගන්න එපා. එහෙම වුණොත් තිත්ත රස එන්න පුළුවන්. මේ විදිහට සද්ද එනවා නම් 3-5 ටික හොඳට බැදීගෙන ඉන්නේ. ලිප ඕෆ් කරලා ටික වෙලාවක් මම කලවම් කරලා ඊට පස්සේ මේ විදිහට මම භාජනයකට දාගත්තා. දැන් අපි මිරිස් ටිකත් බැදගනිමු. අඩු ගින්දරෙන් මිරිස් ටික බැද ගන්න. ගොඩක් කළු පාට වෙනකම් මිරිස් බැද ගන්නත් එපා. මේ ගානට මිරිස් ටික බැදගත්ත ඇති. මේ ටිකත් මම භාජනයකට දාගන්නවා මේ විදිහට. මේ තියෙන්නේ අපි බැදගත්ත මිරිස් ටික සහ 3-5 ටික. දැන් අපිට බැද ගන්න ඕනි ගම් මිරිස් ටික. මේ විදිහට මම ගම් මිරිස් ටිකත් බැද ගන්නවා. දැන් ගම් මිරිස් ටික බැදිලා මම දැන් මේකත් වාජනයකට දාගන්නවා. ඊට පස්සේ මම මිරිස් ටිකයි ගම් මිරිස් ටිකයි 3-5 ටිකයි ඔක්කොම බ්ලෙන්ඩර් කරගත්තා. මේ තමයි අපි හදාගත්ත රස මස් කරි එක. ඔයාලා try කරලා බලලා මස් කරි එකේ රස මටත් කියන්න.